පබ්ලික් වයිෆයි කතන්දරේ දෙවෙනි වීඩියෝ එක. පබ්ලික් වයිෆයි එකට කොහොමද සිකුවර් විදිහට ලොග් වෙන්නේ? මේක කරන්න තියෙන හොඳම දේ තමයි VPN එකක් යූස් කරන්න. VPN එකක් යූස් කරාම ඔයාට ඒ පබ්ලික් වයිෆයි එක ඇතුලේ වෙනම ප්‍රයිවට් නෙට්වර්ක් එකක් ගොඩනගා ගන්න පුළුවන්. අන්න ඒ කොටස ඇතුලේ ඉඳගෙන ඔයාට පුළුවන් සිකුවර් විදිහට ඔයා වැඩ ටික කරගෙන යන්න. ඊට අමතරව මේ පබ්ලික් වයිෆයි එක පාවිච්චි කරද්දී ඔයා බැංකින් ඇප් වගේ දේවල් පාවිච්චි කරන්න එපා. මොකද ඒක ගොඩක් රිස්ක් වැඩක්. ඒ වගේම අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ දෙයක් තමයි ඔයා පබ්ලික් වයිෆයි පාවිච්චි කරනවා නම් ඔයා දැකලා ඇති වෙබ්සයිට් වල HTTP සහ HTTPS කියලා දෙකක් තියෙනවා. ඉතින් මේ HTTPS නැති වෙබ්සයිට් වලට ඔයා යන්න හොඳ නැහැ. මොකද HTTPS නැති වෙබ්සයිට් කියන්නේ සිකියුර් වෙබ්සයිට් නෙමෙයි ගොඩක් වෙලාවට. ඒක හින්දා පබ්ලික් වයිෆයි එකක් පාවිච්චි කරනවා නම් ඔයා අන්න ඒ වගේ වෙබ්සයිට් වලට යන්න හොඳම නැහැ. ඔයා නිකන් ඉදිද්දිත් ඔයාගේ ෆෝන් එකේ එයා ඩ්‍රොප්ස් ඊට පස්සේ ෆයිල් ෂෙයාරින් වගේ ඔප්ෂන් ඔන් කරලා තියෙනවා නම් ඔයා මේ පබ්ලික් වයිෆයි එකට සම්බන්ධ වෙලා ඉදිද්දිත් ඔයා ඒ වගේ ඔප්ෂන් ඔන් කරලා තියෙනවා නම් ගොඩක් වෙලාවට මේකෙනුත් ඔයාගේ data leak වෙන්න පුළුවන්. ඒක හින්දා පබ්ලික් වයිෆයි එකට ලොග් වෙනවා නම් මේ ඔයාගේ Bluetooth ඊට පස්සේ එයා ඩ්‍රොප් ෆයිල් ෂෙයාරින් ඔන්න ඔය වගේ දේවල් ගොඩක් වෙලාවට ඕෆ් කරලා තියෙන එක හොඳයි. ඉතින් මෙන්න මේ වගේ දේවල් කරලා ඔයාලට පුළුවන් පබ්ලික් වයිෆයි එකක් ඇතුළේ සිකුවර් විදිහට ඔයාලා වැඩ ටික කරගෙන යන්න. ඉතින් අඩුම වෙලාවකදී වැඩිම දැනුමක් ගන්න ඕන නම් DI එක ටච් එකේ ඉන්න.